අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ තිස්ස විහාරය කියන්නේ මේ අද ඊයේ පටන් ගත්ත විහාරස්ථානයක් නෙමෙයි. තිස්ස විහාරය රජමහා විහාරයක්. අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට කියනවා රජමහා විහාරයක් කියන්නේ මොකක්ද කියන එක හොයලා බලන්න කියලා. රජමහා විහාරයක් කියන්නේ කාවන්තිස්ස රජතුමා කාලේ පැවතෙන විහාරස්ථානයක් මේක. මේක අද ඊයේ පැවතුන අද ඊයේ දිගරපු විහාරස්ථානයක් නෙමෙයි. එතකොට මේ පැරණි විහාරස්ථානයක ඉඩම් මංකොල්ල කන්න මේ ආණ්ඩුව විශේෂයෙන්ම ඩයස්පෝරාවේ ඉන්න ඒ කණ්ඩායම් වල බලපෑම මත ඩයස්පෝරාවේ ඉන්න එහෙයියන්ගේ Tamanට මුදල් වියදම් කරන කණ්ඩායම් වල බලපෑම මත සංවිධානාත්මකව කටයුතු කරනවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. ප්‍රකාශන ඔප්පුවල තියෙන නීතිමය භාවය දන්නේ නැතුව මේගොල්ලෝ කියනවා මේවට ඔප්පු තියනවායි කියලා. කරුණු දන්නේ නැතිව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කරුණු ප්‍රකාශ කළ ජනතාව නොමග යවනවා කියන්නේ. පැහැදිලිව කියන්න ඕනේ දඬුවම් ලැබිය හැකි වරද්දක්. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා අසත්‍ය සමාජගත කරන්න එපා. අසත්‍ය සමාජගත කරලා ජනතාව නොමග යවන්න එපා. එහෙම වුණොත් මේ ආණ්ඩුවේ මේ දඟලන සමහර ඇමතිවරුන්ට වගේ ඊළඟ ආණ්ඩු තුල මේවට පරීක්ෂණ තියලා ඕගොල්ලන්ට ජම්පර් අඳින්න මේ කියන කාරණාව කියන්න ඕනේ. මේ රටේ බෞද්ධයන්ට අයිතියක් නැද්ද? ගරු ජනාධිපතිතුමනි, Tamanට කැමැති විහාරස්ථානයකට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න. ඇයි මේ රටේ බෞද්ධයන්ට ඒ තියෙන අයිතියට ඒ අයිතිවාසිකමට අපේ ව්‍යවස්ථාව අනුව අපිට ලැබිලා තියෙන ඒ අයිතිවාසිකමට වල කපන්න ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ. පැහැදිලිව මේක පිටිපස්සේ තියෙන ඩයස්පෝරාවේ සල්ලි. ජනතාවගේ අරමුණ බෞද්ධ ජනතාවගේ අරමුණ තියෙන සිල් සමාදන් වෙන එක. එතකොට මේ සිල් සමාදන් වෙනකොට අනුර කුමාර දිසානායක බයයි මෙච්චර. ආණ්ඩුව බයයි ඇයි මෙච්චර බය වෙන්නේ? සිල් සමාදන් වෙන ජනතාවට. මේ මොහොත වෙද්දී මුළු ලංකාවෙම සදැහැති බෞද්ධ ජනතාව යාපනයේ තිස්ස විහාරය වන්දනාමාන කරගන්න යාපනයේ තිස්ස විහාරයේ සිල් සමාදන් වෙන්න සූදානම් වෙලා ඉන්න මොහොතක අපිට පේනවා මේ රජය විශේෂයෙන් මේ ඩයස්පෝරාවේ මුදල් මත තමන්ගේ සියලුම කටයුතු සිදු කරන මේ ආණ්ඩුව කෙලින් තීරණයක් කෙලින් වැඩක් කරගන්න කොන්දක් පණ නැති මේ ආණ්ඩුව මේ වෙද්දී මේ තිස්ස විහාරයේ සදැහැති බෞද්ධ ජනතාව විසින් සිදු කරන සීල සමාදාන ඒ කටයුත්තට බාධා ඇති කරමින් ඉන්න ආකාරය අපිට පේනවා. සමාජ මාධ්‍ය තුල විවිධ ප්‍රචාරයන් නෝට් දියත් කරලා තියෙනවා. ඒත් එක අපිට පේනවා මේ ඊයේ පෙරේදා ඔබ දකින්න ඇති මාධ්‍ය තුලත් මේ ඊයේ පෙරේදා මේ සංහිඳියා කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා කාර්යාලයේ නිලධාරීන් කියලා කණ්ඩායමක් ඇවිල්ලා වෙලා මාධ්‍ය හමුවක් තියලා ඒ නිලධාරීන් කණ්ඩායම කියනවා මේ විහාරයේ තියෙන ඉඩම සහ ඒ පරිශ්‍රය අවට ඔප්පු තියෙන කණ්ඩායමක් හඳුරගත්තලු. එතකොට ඒ ඔප්පු ඒගොල්ලෝ පරීක්ෂා කරලා බැලුවලු. අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ තිස්ස විහාරය කියන්නේ මේ අද ඊයේ පටන් ගත්ත විහාරස්ථානයක් නෙමෙයි. තිස්ස විහාරය රජමහා විහාරයක්. අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට කියනවා රජමහා විහාරයක් කියන්නේ මොකක්ද කියන එක හොයලා බලන්න කියලා. රජමහා විහාරයක් කියන්නේ කාවන්තිස්ස රජතුමා කාලේ පැවතෙන විහාරස්ථානයක් මේක. මේක අද ඊයේ දිගරපු විහාරස්ථානයක් නෙමෙයි. එතකොට මේ පැරණි විහාරස්ථානයක ඉඩම් මංකොල්ල කන්න මේ ආණ්ඩුව විශේෂයෙන්ම ඩයස්පෝරාවේ ඉන්න ඒ කණ්ඩායම් වල බලපෑම මත ඩයස්පෝරාවේ ඉන්න එහෙයියන්ගේ Tamanට මුදල් වියදම් කරන කණ්ඩායම් වල බලපෑම මත සංවිධානාත්මකව කටයුතු කරනවා කියන කාරණාව මතක් කරන්න ඕනේ. සහ මේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා කාර්යාලයේ නිලධාරීන් කියන මවුන්ට අපි කියන්න ඕනේ සාවද්ද තොරතුරු ජනගත කිරීම තුළ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉදිරියට ජම්පර් අඳගෙන ලෑස්ති පිට ඉන්න. මොකද හොඳට මතක තියාගන්න සාවාද තොරතුරු ජනගත කිරීම කියන්නේ දඬුවම් ලැබිය හැකි වරද්දක්. ප්‍රකාශන ඔප්පුවල තියෙන නීතිමය භාවය දන්නේ නැතුව මේගොල්ලෝ කියනවා මේවට ඔප්පු තියනවායි කියලා. කරුණු දන්නේ නැතිව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කරුණු ප්‍රකාශ කළ ජනතාව නොමග යවනවා කියන්නේ. පැහැදිලිව කියන්න ඕනේ දඬුවම් ලැබිය හැකි වරද්දක්. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා අසත්‍ය සමාජගත කරන්න එපා. අසත්‍ය සමාජගත කරලා ජනතාව නොමග යවන්න එපා. එහෙම වුණොත් මේ ආණ්ඩුවේ මේ දඟලන සමහර ඇමතිවරුන්ට වගේ ඊළඟ ආණ්ඩු තුල මේවට පරීක්ෂණ තියලා ඕගොල්ලන්ට ජම්පර් අඳින්න මේ කියන කාරණාව කියන්න ඕනේ. සහ මේ තිස්ස විහාරයට මේ වෙද්දිත් අපි දන්නා ලංකාව පුරාවෙම ලංකාව වටේම සතර දෙසින්ම ජනතාව පැමිණෙමින් ඉන්නවා. ඒ ජනතාව එන්නේ Tamanගේ හිතේ සීල සමාදන් වෙන්න ඕනේ. මේ විහාරස්ථානයේ මේ කාවන්තිස්ස රජතුමාගේ ඉඳලා පැවතෙන මේ විහාරස්ථානය තුල සීල සමාදන් වෙන්න ඕනේ කියන අරමුණත් එක්ක කරුණාව මෛත්‍රියත් එක්ක ඒ ස්ථානයට එන්නේ ජනතාව. ජනතාවගේ අරමුණ බෞද්ධ ජනතාවගේ අරමුණ තියෙන සිල් සමාදන් වෙන එක. එතකොට මේ සිල් සමාදන් වෙනකොට අනුර කුමාර දිසානායක බයයි මෙච්චර. ආණ්ඩුව බයයි ඇයි මෙච්චර බය වෙන්නේ? සිල් සමාදන් වෙන ජනතාවට. අපි කියනවා මේ කුප්ප වැඩ නවත්තන ජනාධිපතිතුමනි. ඒත් එක්කම මේ රටේ ඉන්න අමාත්‍යවරු, මේ රටේ ඉන්න බෞද්ධ ශාසන
සහ බෞද්ධ කටයුතු බාර අමාත්‍යවරයා දිගින් දිගටම උත්සාහ කරන මේ සීල සමාදාන ව්‍යාපාරය කඩාකප්පල් කරන. මං අහන්නේ ඇයි මෙහෙම කරන්නේ? මේ රටේ බෞද්ධයන්ට අයිතියක් නැද්ද? ගරු ජනාධිපතිතුමනි, Tamanට කැමැති විහාරස්ථානයකට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න. ඇයි මේ රටේ බෞද්ධයන්ට ඒ තියෙන අයිතියට, ඒ අයිතිවාසිකමට, අපේ ව්‍යවස්ථාව අනුව අපිට ලැබිලා තියෙන ඒ අයිතිවාසිකමට වල කපන්න ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ. පැහැදිලිව මේක පිටිපස්සේ තියෙන ඩයස්පෝරාවේ සල්ලි. ඉතින් අපි ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ රටට ආදරය කරන පුරවැසියෝ විදියට, මේ රටට ආදරය කරන සහ මේ රටේ මේ බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන පුරවැසියෝ විදියට අපි යාපඩේ තිස්ස විහාරය තුල සිල් සමාදන් වෙනවා. ඒක කඩාකප්පල් කරන්න මේ ආණ්ඩුව මොනවා හරි වැඩ කටයුතු කරනවා නම් ඒකට සංවිධානාත්මකව විවිධ කණ්ඩායම් එවල තමන්ගේ හේයියෝ එවල තමන්ගේ හෙන්චායෝ එවල ඒ ස්ථානයේ විවිධ දේවල් කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් අපි ආණ්ඩුවට ඉතා පැහැදිලිව කියන්න ඕනේ, ගරු ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියන්න ඕනේ, ඕවා කරන්න එපා, ඕවා පව්කාර වැඩ. සිල් සමාදන් වෙන විහාරස්ථානයක සිල් සමාදන් වෙන උවසුවසේ ඇවිල්ලා තමන්ගේ ඒ පොය දවසේ ඒ පින් රැස් කරගන්න ස්ථානයේ කඩාකප්පල්කාරී වැඩ කරන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමනි, ඔයා මහා පව්කාරයෙක්. ඔයා කරන්න ඕනේ එතනට ආරක්ෂාව දෙන එක. ඔයා කරන්න ඕනේ බෞද්ධයන්ට ඒ විහාරස්ථානයට ප්‍රවේශ වෙලා ඒ වැඩ කටයුත්ත කරගන්න ආරක්ෂාව දෙන එක මිසක් තමන්ගේ කණ්ඩායම එවෙලෙලා මේ වැඩ කටයුත්ත කඩාකප්පල් කරන එක නෙමෙයි. සහ අවසාන කාරණාව, පෞගේ වෙසක් පොය දවසේ මේ රටේ බෞද්ධයෝ ඔක්කොම එකපාර මේ තිස්ස විහාරය ගැන කතා කරන්න පටන් ගත්තේ. ඒ ස්ථානයේ වන්දනාමාන කරලා සිල් අරගෙන වෙලා හවස ගෙදර එන්න කොළඹ ඉන්න පිටත් වෙච්ච බස් රථයකට ඒ ස්ථානයේ හිටපු අන්තවාදීන් කණ්ඩායම් පහර දෙන්න ආවා. හැබැයි අද වෙනතුරු මේ මොහොත වෙනතුරු ඒ එක්කෙනෙක් අත්අඩංගුවට ගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ඒ තරමට ඩයස්පෝරාවේ සල්ලි වලට මේ ආණ්ඩුව නටනවා. බෞද්ධ ශාසන සහ බෞද්ධ කටයුතු බාර අමාත්‍යවරයෙක් ඉන්න පඹෙක් නෙමෙයි නේ මේවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මා ලොකෝට මේව ගැන සාකච්ඡා කරන්න අපේ සංවිධාන වල කණ්ඩායම් ගියාම කියන යාපනයේට මේ යන්න බෑ. යාපනයේ අපි බලන්නේ නෑ. යෝක යාපනයේ ප්‍රදේශිකාවක තාත්තගේ බුදලේද? ඉතා පැහැදිලිව කියන්න ඕනේ යාපනයේ තියෙන විහාරස්ථාන සහ මේ ලංකාපුරා තියෙන විහාරස්ථාන ආරක්ෂා කරන්න සිංහල බෞද්ධයෝ විදිහට, නාමික බෞද්ධයෝ නෙමෙයි, අපි සිංහල බෞද්ධයෝ විදිහට වැඩ කටයුතු කරනවා.